හෙලෝ කොහොමද ඔයාලට? ඔන්න ඉතින් අද අපි කතා කරන්න යන්නේ කොහොමද අපේ දවසේ දිනචර්යාව ජපන් භාෂාවෙන් කියන්නේ කියලා. එහෙනම් අපි බලමු දිනචර්යාව ජපන් භාෂාවෙන් කියන විදිය. හරි. එතකොට අපි මුලින්ම දවසේ කරන්නේ නැගිටින එක. එතකොට අපි වෙලාවක් දාලා මේක කියනවා. අපි හිතමු සාමාන්‍යයෙන් උදේ 6ට කියලා. එතකොට අපි මෙන්න මෙහෙමයි කියන්නේ වතෂි wa rokuji ni okimasu. වතෂි wa rokuji ni okimasu. මම උදේ 6ට නැගිටිනවා. ඊට පස්සේ අපි උදේ ආහාරය ගන්නවා කියන එක කියන්නේ වතෂි wa asagohan o tabemasu. වතෂි wa asagohan o tabemasu. ඊළඟට අපි ඉස්කෝලේ යනවා. එහෙම නැත්නම් රැකියාවකට යනවා නම් අපි ඉස්කෝලේ යනවා නම් කියන්න පුළුවන් වතෂි wa gakko e ikimasu. එහෙම නැත්නම් වතෂි wa shigoto e ikimasu කියන්න පුළුවන් රැකියාවකට යනවා නම් වතෂි wa shigoto e ikimasu. ඊළඟට අපි නිවසට එනවා ආපහු වැඩ ඉවර වෙලා හරි එහෙම නැත්නම් පාසල ඉවර වෙලා හරි අපි ආපහු නිවසට එනවා. අපි එතකොට කියනවා වතෂි wa uchi e kaerimasu. වතෂි wa uchi e kaerimasu. ඊට පස්සේ අපි දවල් ආහාරය ගන්නවා. වතෂි wa chūshoku o tabemasu. වතෂි wa chūshoku o tabemasu. මම දහවල් ආහාරය ගන්නවා. ඊළඟට අපි යාළුවොත් එක්ක සෙල්ලම් කරනවා කියලා අපිට කියන්න පුළුවන් වතෂි wa tomodachi to asobimasu. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් මොකක් හරි ඒ කරන ක්‍රීඩාවේ නම දාලා වතෂි wa කුරිකෙට්ටෝ o shimasu, බසුකෙට්ටු බෝරු o shimasu. ඒ වගේ ඔයාලට ක්‍රීඩාවේ නම දාලා වුණත් කියන්න පුළුවන්. එහෙම නැත්නම් අපි සෙල්ලම් කරනවා කියන ක්‍රියාපදය අරගෙන කිව්වොත් එහෙම වතෂි wa tomodachi to asobimasu. ඊට පස්සේ අපි කියනවා අපි හෝම්වර්ක් කරනවා ඉස්කෝලෙන් දුන්න හෝම්වර්ක් කරන එහෙම නැත්නම් පාඩම් කරනවා කියලා ගන්න පුළුවන්. හෝම්වර්ක් කරනවා කියලා ගන්නවා නම් අපි පුළුවන් වතෂි wa shukudai o shimasu. වතෂි wa shukudai o shimasu. එහෙම නැත්නම් පාඩම් කරනවා කියලා කිව්වොත් අපිට ගන්න පුළුවන් වතෂි wa benkyou o shimasu. වතෂි wa benkyou o shimasu. ඊට පස්සේ අපි රාත්‍රී ආහාරය ගන්නවා කියන එක අපිට කියන්න පුළුවන් වතෂි wa ban gohan o tabemasu. වතෂි wa ban gohan o tabemasu. ඊට පස්සේ අපි රාත්‍රී නිින්දට යන්න කලින් දත් මැදලා මුණ සෝද ගන්නවා කියන එක අපිට කියන්න පුළුවන්. දත්ම දිනවා කියලා කියනවා නම් අපි කියනවා වතෂි wa ha o migakimasu. ha o migakimasu. එහෙම නැත්නම් අපි මූණ හොදනවා කියලා කියන්න පුළුවන් kao o araimasu. kao o araimasu. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් අපි රාත්‍රී නිින්දට යනවා. අපිට වෙලාවක් දාලා කියන්න පුළුවන්. අපි හිතමු අපි 10:08 විතර රාත්‍රී නිින්දට යනවා කියලා. එහෙම වුණොත් අපිට කියන්න පුළුවන් වතෂි wa juji han goro nemasu. වතෂි wa juji han goro nemasu. ඉතින් ඔය විදිහට ඔයාලගේ දිනචර්යාව සරලව ජපන් භාෂාවෙන් කියන්න පුළුවන්. අද අපි වාක්‍ය 10ක් අරගෙන තමයි කතා කරේ. හරි එහෙනම් අදට ගිහිල්ලා එන්න තවත් දවසක මේ වගේම වීඩියෝ එකකින් අපි ආයෙ හම්බ වෙමු. සයෝනාරා.